අද කාලේ මූවී එකක් හෝ සින්දුවක් බලන්නේ චිත්‍රපටයක් බලන්නේ කොයිද අනිවාර්යෙන්ම මම දන්නවා වාගේ මොබයිල් එකේ තමයි බලන්නේ. ඒක අපි අනිවාර්යෙන් දන්නවා. මොකද මොබයිල් එකේ YouTube එකේ විවිධ ඇප් තියෙනවා. එහෙම නැත්තම් බොහොම කලාතුරකින් තමයි ඔය වේදිකා නාට්‍යයක් බලන්නේ යන්නේ. ටෙලිඩ්‍රාමාත් බලනවා ඇති කියලා විශ්වාස කරනවා ටීවී එකේ. හැබැයි ඔයා දන්නවද ඉස්සර ෆිල්ම් කොහොමද කියලා? මේ තියෙන්නේ පරණ ප්‍රොජෙක්ටර් එක. ඉතින් මේක පරණ උනාට විශේෂත්වයක් තියෙනවා. මේක ක්‍රියා කරලා බලන්න පුළුවන්. බල්බ් එකක් තියෙනවානේ. හරි ඉස්සෙල්ලාම ආගේ නම කියලා ඉන්න. මම ගාමිණී කිසිරි දාස ස්ටුඩියෝ අයිසාවෙල්ල. හරි මේක ඔයාගේද? මගේ. මේක මොකද්ද? මේක ප්‍රොජෙක්ටර් එක. තාම වැඩද? වැඩ තාම වැඩ. රයිට්. මේ තියෙන්නේ මොකද්ද? මේක තමයි පටිය. මේ පටිය කියලා කියන්නේ මේ ෆිල්ම් රීල් එක තමයි තියෙන්නේ. ඉතින් මේ රීල් එකෙන් මෙන්න මෙතන ප්‍රොජෙක්ෂන් එකක් වෙනවා. පොඩක් අපි මේක ඔපරේට් කරලා පෙන්නමු. අපි ක්ලෝස් අප් එකක් ගන්න බලන්න. ඕන්න දැන් අපි ඔපරේට් වෙනවා. පොඩි මේක තැන් තැන් වලට අරන් යන්න පුළුවන්ද? ඔව් පෝටබල් එකක් මේක. පෝටබල්. ඔන්න දැන් අපි ඔන් කළා. ඔන්න සවුන්ඩ් ඇහෙනවා. මම හිතනවා ඔයගලන්ට සවුන්ඩ් ඇහෙනවා කියලා. මෙන්න මෙතන පේනවා ලයිට් එකෙන්. මෙන්න මෙතෙන්ද තමයි ප්‍රොජෙක්ට් වෙන්නේ. මෙන්න මෙතනින් තමයි ලෙන්ස් එක. මේකේ ලෙන්ස් එක. ඒ ලෙන්ස් එකට ලයිට් එක වැටෙන්නේ මෙතනින්. සවුන්ඩ් පැක්. රයිට්. සවුන්ඩ් එකේ ස්පීකර් එක කොතනද තියෙන්නේ? ස්පීකර් මෙතන. රයිට්. ඔන්න මම ස්පීකර් එක ගාවට යනවා. The name of Squaw Valley will remain in the history of skiing as a French victory. හරි. ඉතින් මෙතන වැදගත්කම තමයි මේක black and white එක. මේ දුවන්නේ reel එක. right. මේ reel එක දුවනකොට මෙන්න මෙහෙම ගිහිල්ලා මේක ප්‍රොජෙක්ට් වෙලා අතන පේනවා. ඉතින් මේක අතිශය සුවිශේෂී දෙයක්. 1960 was also the Olympic Games in Rome. ඉතින් ඔයත් මේ පරණ දේවල් වලට ආසනම් මේ වගේ දේවල් බලා ගන්න ආසනම් ඒකේ අමුතුම වින්දනයක් තියෙනවා. Since it was here that